Good morning. ඉතින් මේ vlog එක 2025 ජනවාරි 1 වෙනිදා මම රෙකෝඩ් කරපු vlog එකක්. ඉතින් ඔන්න අද තමයි voice කරලා ඔයගොල්ලන්ට අප්ලෝඩ් කරන්නේ. ඉතින් ජනවාරි 1 වෙනිදා මම මගේ අවුරුද්ද පටන් ගත්තේ මෙන්න මේ විදිහට. උදේම ආවා දලදා වඳින්න. මම මේ පළවෙනි පාරට තමයි ජනවාරි 1 වෙනිදා දවසක දලදා වඳින්න ආවේ. ඉතින් මට ආසිතුණා මේ අවුරුද්ද දලදා වැඳලා පටන් ගන්න. ඉතින් මෙන්න මේ වගේ ලොකු පොලිමක් තිබ්බ. මං ආවේ 10:00 තේවාව වෙලාවට. දැන් වෙලාව උදේ 10ට විතර ඇති. දිග පොලිමක ඉඳලා කොහොම හරි සෑහෙන වෙලාවක් පොලිමේ ඉඳලා ඇතුළට ආවා. ඉතින් ඇතුළෙත් ඊට වඩා පොලිමක් ඇති කියලා හිතුණා. ඉතින් අපි ගිහිල්ලා බලමු ඇතුළේ කොහොමද පොලිම තිබ්බේ කියලා. ඉතින් මම මේ vlog එක voice කරන්නේ කියන්නේ 2025 දෙසැම්බර් මාසයේ 22. එතකොට ඔන්න බලන්න අවුරුද්දක වෙනස. මූණ ටිකක් මහතයි පිම්පල්ස් තියෙනවා. ඉතින් ජනවාරි 1 වෙනිදානේ. ඉතින් ජනවාරි 1 වෙනිදාගෙන් තමයි මම මේ විදිහට අවුරුද්ද පටන් ගන්න. එතකොට පළවෙනිදා මුලින්ම කරේ මේ වැඩේ. ඔන්න දැන් මේ වෙද්දි අවුරුද්ද යකට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් පෙනුම වෙනස් වෙලා සෑහෙන දේවල් වෙනස් වෙලා. ඉතින් මේ vlog එක මම හිතනවා වටී කියලා ජනවාරි 1 වෙනිදාට. ඒ කියන්නේ මේ එන 2026 ජනවාරි 1 වෙනිදාට දලදා වඳින්න යන්නේ ඉන්න කෙනෙක් නම් ඔයාට මේකෙන් හිතා ගන්න පුළුවන් ඔයා කොච්චර සෙනගක් අතරින් යන්න ඕනේද කියලා. සෑහෙන සෙනගක් ඉන්නවා. ඉතින් එතනින් ඇත්තටම අර සෙනග වැඩි වුණාට හිතනවා මිනිස්සු කොච්චර මේ ආසාවෙන් එනවද. ඒ කියන්නේ තමන්ගේ අවුරුද්ද පටන් ගන්නේ මේ උදේම දලදා වඳින්න ඇවිල්ලා. මේ හැමෝම නුවර අය වෙන්න බෑනේ. එතකොට නුවරට ඈතින් එන අය වෙන්න ඕන මේ ගොඩක් ඉන්නේ. නුවර අයත් ඇති ගොඩක්. ඉතින් මේ පේනවා වගේ නෙමෙයි ඇතුළට ගියාම මාරම සෙනගක් ඉන්නේ. උදේ තේවාව වෙලාවට, ඒ කියන්නේ උදේ මම හිතන 6යි ගානකට තේවාව තියෙනවා. ඒ වෙලාවට කොහොමද කියන්න දන්නේ මම මේ ගියේ උදේ 10:00 තේවාව වෙලාවට. දැන් 10 පහුවෙලා ඇති. හැබැයි 10:00ට නෑ තාම. ඉතින් මේ උදේ යන කෙනෙක් දාන්න කොහොමද උදේ ගිය කෙනෙක් උදේටත් මම හිතනවා ලොකු සෙනගක් ඇති. ඉතින් ඔන්න ওই විදිහට තමයි මම ගියේ. ඉතින් ඔයගොල්ලෝ මගේ vlogs බලලා තියෙන අය දන්නවා මම කියන්නේ මුලින්ම ඇත්තටම තනියම තමයි යන්න පටන් ගත්තේ. ඉතින් කොහොම හරි මම මේ අවුරුද්දට ජනවාරි 1 වෙනිදා දලදා වඳින්න යන්න පටන් ගත්ත පාර මම එදා හිතාගත්තා මම අවුරුද්දේ කියන්නේ හැම මාසයකට සැරයක්ම මට පුළුවන් පරිමෙන් එන්න උත්සාහ කරන මාසෙකට සැරයක්වත් කියලා. ඉතින් මම මේ අවුරුද්දට මම හිතනවා 9 වතාවක් හරි 8 වතාවක් හරි මම දලදා වඳින්න ආවා. මාස 2ක හෝ 3ක මට එන්න බැරි වුණා. ඉතින් මට හරිම සතුටුයි දැන් මේ vlog එක බලද්දී. කියන අවුරුද්දේ මම හිතපු දේ මම සෑහෙන දුරට කරලා. ඉතින් හරිම සතුටුයි. සහ ලොකුම තියෙන සතුට තමයි මම මගේ ජීවිතේ ඉන්න ආසම තැන තමයි මෙතන. මං හරි කැමතියි මට නුවරින් ඉන්න තැනක් ගන්න තිබ්බනම්. කියන්නේ මට උදේ හවස දලදා වඳින්න යන්න පුළුවන් නම් මම ඒ තරම් ඒකට කැමති කෙනෙක්. ඉතින් කොමාරි මම අවුරුද්ද පටන් අරන් තියෙන හරිම හොඳ විදිහට හරිම හොඳ සිතුවිල්ලක් එක්ක. ඉතින් මේ වගේ මෙතන ඇති සමහරට මේක බලන ඔයාලත් මේ වගේ උදේ පාන්දර දලදා වඳින්න ආව. ඉතින් ඔයගොල්ලෝ කමෙන්ට් කරන් යන්න කොහොමද ඔයාලගේ අවුරුද්ද කියලා. ඉතින් මගේ මේ අවුරුද්ද නම් හරිම හොඳට හිතුවටත් වඩා හොඳට ගෙවුණා. දැන් අපි අවුරුද්දේ අග ඉන්නේ. ඉතින් ඊළඟ අවුරුද්දත් මට වගේම ඔයගොල්ලෝ හැමෝටම හොඳටම හොඳ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඔන්න බලන්න මම කිව්ව කතාව ඇත්ත. දැන් ඔන්න ඇතුළට ආවහම මේ අර අපි සපත්තු තියෙන තැන ඉඳලා මාලිගාව ඇතුළට යන්න තියෙන කියන්නේ ඉන්න සෙනග. ඉතින් මෙතන ඉන්න උනා මං හිතන්නේ මට පැය භාගයක් වගේ මේ පෝලිං වල හිර වෙලා හිටියා. කරඬුව මං හිතන්නේ කරඬුව හැමදාම කියන්නේ තේවාව වෙලාව තියෙන 10:00 11:00නේ. මේ ජනවාරි 1 වෙනිදා මම හිතන්නේ 11 පහුවෙලා 11:00 විතර වෙනකම්
මේ කරඬුව ඇරලා තියන්නේ නැති මොකද සෑහෙනම සෙනගක්. ඉතින් මට මතකයි ඒ වගේම තමයි මට මතක නෑ මම එක සැරයක් ගියා පෝයකට හරි ඇසල පෙරහැර කියන්නේ අවසාන පෙරහැර තිබ්බ දවසට කලින් හරි මේ අවුරුද්දේ ඒතත් මට මතක විදිහට කරඬුව 11ට වැහුවේ නෑ 11:00 වගේ වෙනකන් තිබ්බ මට හරියටම පොය දවස් මතක නෑ එදත් ඒ වගේ තියලා තිබුණා. ඉතින් මාරම සෙනගක් පේන්නේ මේ කිසිම දෙයක් මල්වට්ටි උඩින් උස්සන් යන්නේ සහ මේ පිටිපස්සේ ඉන්න ඔක්කොමලා තල්ලු කරනවා. මේ මට තේරෙන්නේ අර එහෙම තැනකට ඇවිල්ලා මිනිස්සුන්ට පුදුම හදිස්සියක් තියෙන්නේ කලබලයක් තියෙන්නේ කියන්නේ ගොඩාක්ම අර මං ඒ බනිනවා නෙමෙයි ඒත් ඇත්ත කතාව ගොඩක් තල්ලු කරලා ඉස්සරහට යන්න දඟලන්නේ තරුණ අය නෙමෙයි අර වයසක කිරියම්මලා කිරියත්තලා මේ මට තේරෙන්නේ ඇයි ඒ කියලා ඉතින් ඒකට බනින්නත් බෑ මොකුත් කියන්න බෑ එක කෙනාගේ හැටි අර කොච්චර එක හොඳ තැනකට ගියත් පන්සලකට ගියත් පාලියකට ගියත් කොතන තැනක ගියත් කොච්චර කියන්නේ කොච්චර හොඳ දෙයක් කරත් ඒ අර සමහර අයගේ ගතිගුණ හැදෙන්නේ නැහැ මම බයිනව නෙමෙයි නමුත් ඇත්ත කියන්නේ ඉතින් කොහොම හරි ඔන්න දලදා වැඳලා එළියට ආවා දැන් නම් ඉතින් වැඳලා කට්ටිය යනවා ඒත් සෙනගාර තවත් පේනන තවත් පහළ තවත් ඉන්නවා එන්න ඉතින් ඔන්න ඔහොම තමයි ජනවාරි 1 වෙනිදාට මෙතන තිබුණේ. ඉතින් මම මේ අවුරුද්දේ ජනවාරි 1 වෙනිදා යනවා කියන තැන තමයි ඉන්නේ. හැබැයි මේ අවුරුද්දේ නම් මම හිතනවා ඕගොල්ලෝ ටිකක් කලින් යන්න නැත්තම් පෝලිං වල හිර වෙලා තද වෙලා සෑහෙන්න ඉන්න වෙනවා. හැබැයි යන්න පුළුවන් කොහොම හරි 10:00 වෙද්දී මාලිගාව ඇතුළට යන්න බලාගෙන යන්න. ඉතින් දලදා වැන්දට පස්සේ ඔයගොල්ලෝ දන්නවා මම ඊළඟට අනිවාර්යෙන් යනවා නිත් බෝධිය වඳින්න. ඉතින් දැන් මේ යන්නේ ඒකට මාලිගාව ඇතුළට ගිහිල්ලා ඇතුළෙන් එළියට ඇවිල්ලා ආයෙත් ඇතුළටම යනවා. ඉතින් මේ මම හිතන්නේ මං කියන්නේ මම 8 වතාවක් හරි 9 වතාවක් හරි ගියා කියලා. ඒ 9 වතාව මේ විදිහට තමයි ගියේ. හැබැයි මම ඊට පස්සේ මං පුරුදු වෙලා හිටියේ දලදා වන්දා නෙත් බෝධිය වැන්ද මම අපහු එනවා. හැබැයි පස්සේ මම පුරුදු වුණා දැන් මම යනවා අනිවාර්යෙන් විෂ්ණු දේවාලෙට. ඉතින් විෂ්ණු දේවාලෙට ඇඳලා තමයි දැන් මේ වෙද්දි මම එන්නේ. ඉතින් අර එක එක්කෙනාගේ ඇතිනේ සමහර අය දලදා වැඳලා විතරක් යනවා සමහර අය කරඬුව බලන් ඉන්න කරඬුව වහලා තියෙන වෙලාවට යනවා සමහර අය ඇත්තටම තේවා වෙලාව දන්නේ නැහැ ගියාට තවමත් ඉතින් එක අය ඉන්නවනේ. ඉතින් ඔන්නෝම තමයි උනේ. හරියටම කොහොම හරි මාලිගාවෙන් කියන්නේ ඔක්කොම වැඩ ටික කරලා මං එළියට ඇති 12ට විතර ඇති හොඳට හයියෙන්ම වහින්න ගත්තා. මං ගියේ කිසිම දවසක ඉච්චර කාලයකට වැහැලා නැහැ. මට කියන්නේ මට වැස්සට අහු වෙලා නැහැ. මම මාලිගාව ඇතුලේ ඔන්න ජනවාරි 1 වෙනිදා හරියටම මේ දවල් 12ට විතර හොඳට වහිනවා. හොඳට තදට වහිනවා. එතකොට ඔන්න දැන් මං මෙතනින් මේ ටික ඇවිදන් යති ඇත්තටම වැස්සට තෙමිලා නිකන් අර බාගට තෙමිච්ච කුකුලෙක් වගේ තමයි මං ආවේ. කවුරුත් වැඩිය යන්නෙත් නෑ වැස්ස පායනකන් ඉන්නා. මං ඒත් දැන් මට පරක් වෙන නිසා මං හවසේදී ගෙදර එන්න ඕනෙත් නිසා ආවා. එතකොට මට පොඩි වැඩක් වුණා. ඔයගොල්ලෝ දැකලා තියෙන අර මේ ඉන්නේ TikTok එකේ ඉන්නා මට යාගේ නම හරියට මතකත් නෑ දැන් මොකක්ද ඒක රෙඩ් මයික් නේද රෙඩ් මයික් කියලා. ඉතින් රෙඩ් මයික් නෙමෙයි සොරි රෙඩ් කැප් කියලා. ඉතින් මේ ඒ බෝයි ඇවිල්ලා මට එකපාරම මේ වැස්ස ඇස්සේ මං කුඩි ඉහළන් එන ආසේ මට මෙන්න මේ මල් ටික දුන්නා. ඉතින් මම ඒ වීඩියෝ එක ඔයගොල්ලන්ට දාන්නම්. ඉතින් ඔන්න ඕක තමයි උනේ. ඉතින් මං ඒකත් අරගෙන ඔන්න බලන්න මගේ එතකොට තිබ්බ මේ නරකම පුරුද්දක් මං අනිවාර්යෙන් ඒ කියන්නේ ආවොත් මං බර්ගර් කිං එකට එනවා කන්න. මට වෙන කන්න තැනක් මට හරියට හම්බෙලා නැහැ. සහ මේ මං අනිවාර්යෙන් ඉතින් මං බර්ගර් කිං එකෙන් කන්න ආසයි අනිවාර්යෙන් බර්ගර් කිං කන්න එනවා. ඉතින් මම ඒ පුරුද්ද ළමයි අත්හැරිය. මං ජනවාරි 1 වෙනිදා කෑවමයි. මම ආයේ බර්ගර් කිං එක පැත්ත පළාතක ගිහිල්ලා නෑ මේ වෙනකන්. හැබැයි ඒක මාර හොඳයි කියලා දැන් මට තේරෙනවා. දැන් මං කියන්නේ මට කන්න හිතෙන අවස්ථාවලත් මං ඒක කොහොම හරි පාලනය කරගෙන ඉන්නවා.
දැන් නම් ඇත්තටම සෑහෙන කෑම පාලනය කළා. ඉතින් කොහොම හරි ඔන්න ඊට පස්සේ මම ආපහු ගෙදර ආවා. ඔන්න ඔය විදිහට තමයි මගේ ජනවාරි 1 වෙනිදා ගෙවුනේ. මම අවුරුද්ද හරිම හොඳ විදිහට පටන් අරගෙන ඉතින් අවුරුද්දේ මම සෑහෙන වැඩ ටිකක් කරගත්තා. ඉතින් හරිම සතුටුයි. ඉතින් ඔන්න මම මේ වෙලාවේ ප්‍රාර්ථනා කරනවා ඔයගොල්ලෝ හැමෝටමත් මට 2026 අවුරුද්ද සුබම සුබ අවුරුද්දක් වෙන්න කියලා.